දඹුල්ලේ සිහිනය වැස්සට සේදී යයි. LPL 2026 පළමු වටය අවසන්. දයාබර ක්‍රීඩාවලින් හිතවතුනි 2026 LPL තරඟාවලියේ පළමු වටය ඊයේ රාත්‍රියේදී නිමාව දුටුවා. පළමු වටේ අවසන් තරගයේ පැවතුනේ දඹුල්ල කණ්ඩායම සහ යාපනයේ කණ්ඩායම අතරයි. එම තරගයේ වර්ෂාවට සේදී යාමත් සමග දෙපිලටම එක ලකුණකින් හිමිවීම නිසා දඹුල්ල කණ්ඩායමට හිමුණේ ලකුණු පෝරේ අවසන් ස්ථානය. ඒ අනුව දඹුල්ල කණ්ඩායමට ඊළඟ වටය සඳහා පිවිසීමේ අවස්ථාව අහිමි වී ගියා. ඒ අනුව ඊයේ නිමා දුටු ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යාපනයේ කණ්ඩායම සමත් වන්නේ ප්‍රසාද ලකුණු 11ක් සමගින්. දෙවන ස්ථානයේ පසවන ගාලු කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක්ද ප්‍රසාද ලකුණු 8ක් රැස් කර කොළඹ කණ්ඩායම තුන්වෙනි ස්ථානයත් ප්‍රසාද ලකුණු 6ක් ලබාගත් කඳුරට කණ්ඩායම සිව්වන ස්ථානයේත් පසු වෙනවා. ඒ අනුව ඊළඟ වටේට සුදුසුකම් ලැබීමේ පළමු තරගය අගෝස්තු මාස 5 වන දින ජැෆ්නා කණ්ඩායමත් ගෝල් කණ්ඩායමත් අතර පැවැත්වෙනවා. එම තරගෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ඒ සමගම තුන්වෙනි ස්ථානයේ සිටින කොළඹ කණ්ඩායමත් හතරවෙනි ස්ථානයේ සිටින කඳුරට කණ්ඩායමත් අතර තරගෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම පළමු තරගයේ පරදින කණ්ඩායම සමග නැවත සටන් කරනවා. ඒ අනුව එම තරගෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම පළමු තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම සමග අවසන් මහා තරගයේ නියෝජනය කරනවා අගෝස්තු මාස 8 වෙනි දින. තරගාවලිය පළමුවට නිමා වෙද්දී පිතිකරණාංශයේ ප්‍රථම ස්ථානයේ සිටින ලහිරු උදාරයි. ඔහු ලකුණු 384ක් රැස් කරගෙන තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන සෑම් හාපර් ලකුණු 303ක් ලබාගෙන ඇති අතර තුන්වෙනි ස්ථානයේ පසුවන චරිත් අසලංක ලකුණු 297කට හිමිකම් කියනවා. පන්දු යවන්නන් අතරින් පළමු ස්ථානය ලබාගෙන තිබෙන්නේ ලිසාඩ් විලියම්ස්. ඔහු කඩලු 14ක් ලබාගෙන තියෙන අතර දෙවන ස්ථානයේ පසුවන දුනිත් වෙල්ලාලගේ කඩලු 13ක්ද තුන්වෙනි ස්ථානයේ පසුවන ඒෂාන් මාලිංග කඩලු 13ක්ද ලබාගෙන තිබෙනවා. එහෙමනම් අගෝස්තු 5 පළමු තරගයේ තතු සමග හමුවන තුරු VUP ක්‍රිකට් චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. එමනම් ඔබ සැමට සුබ දවසක් වේවා.